බඩ පස්සට දාගන්න. Hello guys, කොහමද? ඔන්න අද අපි ආවා පිහා බීච් එකට. අපි දැන් අපිට මෙතන ඇවිල්ලා ඉන්නේ. මාර හුලඟක් තියෙනවා. ඔව් උලන් බීච් වල උලන් තියනවා කොහොමද? අපි මේක කලින් හැබැයි මේ ළඟම තැනකට ආවා. අපි ආවේ කරකර වලටනේ. කරකර වලට. අද ඉතින් අපිට විතර ඉන්නේ අනික් කට්ටිය නැහැ. ඒ හින්දා යාන තරම් කොහොමද? අද ආව පොඩි සෝලෝ ට්‍රිප් එකක් ඉතින් වෙනසකට සෙට් උනේ. අපිට ප්ලේස් එකක් හම්බුණා. ඒකට අපි කට්ටිය යන්න දාන්න. ගොඩක් අය දන්නවා ඉතින් පියා කිව්වහම මාර ලස්සන බීච් එකක් මේ මෙහි ඉන්න කට්ටිය දන්නවා. හරි ලස්සනයි මේ ඉතින් පොඩි චේන්ජ් එකකටත් එක්ක නේද වීකෙන්ඩ් එකේ දවසක මෙහි ඉන්න අයටත් අපි කියනවා ඇවිල්ලා බලන්න මාර ලස්සනයි. ගර්ල් ඉදා ගන්න අපි නේද? දැන් අපි පිහා බීච් එකට යන්නයි යන්නේ. ඒ වටේමත් හරි ලස්සනයි. අනික දැන් මේ සමයක පටන් ගත්ත හින්දා ගොඩාක් කට්ටිය දැන් බීච් එකට එනවා. සෑහෙන සෙනග ඉන්නවා. ගොඩාක් කට්ටිය නානවා. හරි ඉන්නේ. මේ යන්න තියෙන්නේ අපිට මේ වගේ පාට වැල්ලක යන්න තියෙන්නේ. ඔයාලට තේරෙන්නේ හොඳට අපිට යනවා. සපත්තු දාගෙන වගේ සපත්තු දානවා නම් දාන්න ඕනේ අර මේ මොනවද ඒකට කියන්නේ? අර උඩටම තියෙන ෂූස් අන්න බූට්ස් වගේ ෂූස් දාන්න ඕනේ. එතකොට නම් අවුලක් නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ෂේප් එකේ සෙරප් දෙකක් දාන් ආවට පස්සේ හොදලා ආයි කාර් එක නගින්න තමයි තියෙන්නේ. අපි දැන් නිකන් නාන්නත් හිතුණා. පොඩ්ඩක් මේ ටික ඇවිදලා ඊට පස්සේ නානවා කියලා හිතාගත්තා. අර හරි බං අර හරි ලස්සන හරි. ඔයාලට පේනව නේද? සමයකේ සාමාන්‍යයෙන් මෙහෙනේ පොඩි ළමයින්ට ඒව හෙනම ෂෝක් ඉතින් අර වැලි නාලා මඩ කල් වගේ තමයි අතර ඉන්නේ. අර අයිනට එන්න අර අයිනේ නගමුද? Mary William.
ඔන්න රැල්ල පා ගන්න යන්නේ මෙයා. සීතලයි නාන්න බැයිද? ඇයි ඉතින් කර කර රැල්ලත් ඔය වගේනේ? මේ ඔක්කොම ලයිව්. ඉන්න බලන්න අපේ අයිනට යන්නේ. ඒ අයින එහා පැත්ත පේන්නේ නැහැ හැබැයි ඒ අයිනට ගියාට නේ. අර අරහෙට ගියාට එහා පැත්තකට යන්න බෑනේ. යන්න බලන්න. බලන්න එහා පැත්තට. ඔන්න ඔය විදිහට තමයි අපේ ආයෙස් ෆොටෝ ගන්න වාඩි වෙන්නේ. දැන් බඩ යාම පේනවා කියලා චුට්ටක් ඒව හදන ගමන් ඉන්නේ. උඩ වැඩේ මාටු ඕමින්නේ. බඩ පස්සට දාගන්න. හොඳයිද මොම ගන්නද? ආමින්න. මේ මම හිතන්නේ මේ නිකන් අර කොරල් වගේ කොරල් කල් වගේ මේ බලන්න බලන්න ඕ මයි ගොඩ් කොරල් පර වගේ සීන් එක මම හිතන්නේ මේ තනිකර ලොකු ගලක් තියෙනවා වතුරේ බීච් එකේ සෑහෙන ගල් තියෙනවා මැද ගල් තලා ගොඩාක් තියෙනවා ඒක හින්දා අර මේ තැන් වලින් රැල්ල එහෙම ඇතුළට එනවා ඒ හින්දා මෙන්න මේ වගේ සමහර තැන් වල වතුර පාරවල් තියෙනවා හරිම ලස්සනයි අර අතන ඇතුළට යන්න පුළුවන් වහිනවා යා එයාට කියු පඩක් ගැටෙන්න දුන්නට තාන කලම් ඕක අතුලේ කඩන් ගැටෙන් හත්තලාවේ ගලක්වත් ඔලුවට අර බලන්නකො ඔව් වැස්සට තිබුණා වගේ නෙමෙයි ගලක් ඔලුවට යනවා
මෙයා මේ ෆොටෝ එකක් ගහන්න කියලා පොඩි නිකන් කේජ් එකක් වගේ ඇතුළකට ආවා. මල්ලි ගල් තියෙන්නේ උඩ. මේ එක ගලක් හරි වැටුනොත් ඉතින් ඉවරයි මේ ඔලු ගෙඩිය හැබැයි ඒතකොට හැබැයි කරදරෙත් ඉවරයි හැබැයි. අපි බීච් එකේ ආයිනටම ඇවිදගෙන ආවා. ඒ කියන්නේ මේ පේන හරියට තියෙන ආයිනට මේ හරියට ආව මේ වටින්ම හරි ලස්සනට පේනවා. මේ හරිය තියෙනවා මේ ගල් වලින් හැදිච්ච පොඩි කර්ව් එකක් වගේ තියෙනවා. පොඩි නෑ ඒක ඇත්තටම ලොකුයි. මෙහෙම බලද්දි නම් මේ ගල් ටික කඩන් වැටෙයිද කියලා හිතෙනවා. හැබැයි ඇත්තටම අපි මෙතනට ආවේ මේ පොඩක් මේලා වෙලිපොත ගහනවා. අපිට මේක බලමු ගිහිල්ලා මේක ඇතුළට ගියාම මං හිතන්නේ චුට්ටක් ඉන්න පුළුවන්. වෙලිපොත වලට අහු වෙන්නේ නැතුව. අනික මේක පොඩක් ඇතුළේ තියෙන හින්දා මේ හරිය නම් එළිය බලද්දි හරිම ලස්සනට පෙනෙයි ඒක. අපි ගිහිල්ලාම බලමු අනිත් පැත්ත හැරි. අය ශතුරට එන්න වැඩි මේක ඉරිතලගත් එක්කල් තියෙන්නේ. ගලක් වැටුණොත් තොප්පිය දාගන්න දී කියලා තව එක එක අහහා එනවා. ඉන්නේ නෑ මේ හරියට වැඩි. මට අරක දැක්කම මතක් වෙන්නේ අපේ හුම්මානේ. අපි ආපහු වෙරළේ ඇවිදගෙන එනකොට අපිට හම්බුණා අර අපි කලින් පෙන්නපු කළු පාට කොරල් පරයි ගලුයි එකතු වෙලා හැදිච්ච පොඩි පොණ්ඩ එකක් වගේ තැනක්. මේ වගේ තැන් කීපයක්ම මේ බීච් එකේ තියෙනවා. හැබැයි මෙතන පොඩි තැනක් වගේ පෙවුනට මෙතන වතුරේ ගැඹුර කොහොමද දන්නේ නැති නිසා අපි මේකට බැස්සේ නැහැ. මොකද අපි මේ බීච් එකේ හිටපු වෙලාව ඇතුලේ දෙතුන් පාරක්ම අනවුන්ස් කළා ෆ්ලැග් කරලා තියෙන තැන් වලින් විතරක් වතුරට බහින්න අනිත් තැන් වලින් බහින්න එපා. ලොකු රිස්ක් එකක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒක ටෙස්ට් කරන්න ගියේ නැහැ. එතන හැමම බලාගෙන ආයෙ ඉස්සරහට ආවා. අපි දෙන්න නාන වගේ හිතාගෙන ගියාට වැස්සක් එන්න හදපු හින්දා අපි දෙන්න හැමම ඒ අදහස අතෑරලා ගෙදර යන්න ලෑස්ති වුණා. අද චුට්ටක් පාළුයිත් එක්ක මොකද අද අපේ කට්ටිය නැහැ. එයාලා ආව නම් එහෙම අපිට කතා කරන්න දේවල් ගොඩයි. සින්දු කියන්න ඊට පස්සේ ෆොටෝස් ගන්න ගියත් ෆැමිලි පහක ෆොටෝස් එකතන ගන්න ඕනේ. ඒකට ඒවත් එක්ක වෙලා යනවා තේරෙන්නෙම නැහැ. අපිට මේ ගමනට අපි ඉන්න තැන කියන්නේ ඔක්ලන්ඩ් වලින් චුට්ටක් එහා අපි ඉන්නේ පකුරාග කියන පැත්තේ. එහෙනම් අපිට හරියටම පැයයි ගියේ පිහා බීච් එකට එන්න. අර සඩන් ප්ලෑන් එකකට වගේ හරිම ලස්සන ප්ලේස් එකක්. මේ අපි ඉන්නේ පිහා බීච් එකට එන පාකින් එකේ. අවුලක් නැන්නේ සාමාන්‍යයෙන් දැන් අද ගොඩාක් කටි හිටපු දවසක් කරත් අපිට කිසිම ඔලපුළු ස්ලොට් එකක් ගන්න පුළුවන් වුණා. ඔයාලටත් එනවා නම් මෙතනට වෙන්න පුළුවන්. බීච් එක ළඟට වෙන්න පුළුවන්. පාකින් තියෙනවා සාමාන්‍යයෙන් එකපාර වාහන 50කට එහා දාන්න පුළුවන්. පාකින් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔහමයි අපි දෙන්නගේ සෙනසුරාදා හවස ගෙවුනේ. මේ වගේ තව ලස්සන ප්ලේසස් ඔයාලා දන්නවා නම් අපිට කමෙන්ට් කරන් යන්න. නිව්සීලන්ත වල තියෙන අපිට යන්න පුළුවන් තැන්. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. අපේ channel එක subscribe කරලා like කරලා අපිට support එකක් දෙන්න.